භාෂාව කියන්නේ අපි අදහස් එහෙම බෙදාගන්න තියෙන නියම විදිහක්නේ. ඉතින් අපි මේකට වචන පාවිච්චි කරනවා. ඒ කියන්නේ පද. හැබැයි ඉතින් මේ පදත් එක එක જાතියනේ. අද අපි මේ ලැබිලා තියෙන මූලාශ්‍රය අරගෙන ටිකක් ගැඹුරට යන්න හදන්නේ අර නාමපද ගැන. ඒ කියන්නේ කේඩුමෝ. ඔව්. ඉතින් මේක ලේසියෙන් තේරුම් ගන්න අපි ලියනාඩෝ ඩා වින්චිගේ පොඩි කතාවක් පාවිච්චි කරනවා. මේක පරිවර්තනය කරලා තියෙන තනුජා ධර්මපාල මහත්මිය. කතාව හරි සරලයි. වනාන්තරයක සත්තු වගේක් ඉන්නෝ. එයාලට ආරංචියක් එනවා මොකක්දෝ අමුතු සතෙක් ගැන. ඉතින් මේ සත්තු හරියට හොයලා බලන්නේ නැතුව අර ආරංචිය අහලා බය වෙලා එයාලා හිටපු තැන දාලා දුවනවා. කලබල වෙලා. ඔව්. අන්තිමල බලනකොට එච්චර දෙයක් නෙවෙයි. නිකම් ලොකු බකමූනෙක්. ඉතින් අපි මේ කතාවේ තියෙන දේවල් අරගෙන නාමපද ගැන කතා කරමු. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ මූලාශ්‍රය හැකේට නාමපදයක් කියන්නේ මොකක්ද කියලා. හරිම සරලයි. පුද්ගලයෙක්, සතෙක්, එහෙම නැත්නම් දෙයක්, තැනක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් ස්වභාවයක්, ඒ කියන්නේ ගුණයක්, තත්වයක්, අදහසක් වගේ දෙයක්. මේවා හඳුන්වන්න පාවිච්චි කරන පද තමයි ඉතින් නාමපද කියන්නේ. එතකොට අර කතාවෙන්ම උදාහරණයක් දෙකක් ගත්තොත් අනිවාර්යෙන්ම අර කතාවේ ඉන්නවනේ සතුන්. හරි. ඒක නාමපදයක්. එයාලා ඉන්නේ රළවඩලු. ගස. ඔව්. ඒකත් නාමපදයක්. ඔව්. එතකොට අර එයාලා ජීවත් වුණු ජංගලය. ඒකත් නාමපදයක් නේද? ඒක තැනක් නේ. හරියටම හරි. ඒක ස්ථානයක්. ඒ වගේම තමයි යාලට දැනිච්ච අර බිය. බිය. ඒකත් නාමපදයක්. මොකද ඒකෙන් හැංග වෙන්නේ ස්වභාවයක් නැත්තම් තත්වයක්. හරිම පැහැදිලි. හොඳයි. දැන් මේ නාමපද තව විදිහකටත් බෙදන්න පුළුවන් කියනව නේද? ඔව්. වචන භේදය අනුව. ඒ කියන්නේ ඒක වචන සහ බහු වචන කියලා. ඒක ටිකක් පැහැදිලි කරමුද? ඒක වචන කියන්නේ නාමපදයකින් එකම එක දෙයක්. එක්කෙනෙක් එක තැනක් වගේ හඳුන්වනකොට. අර කතාවේ තිබුණා වගේ ගස. එක ගසක්. ඔව්. අර උපක්‍රම හෙව්වේ නරියානේ. එක නරියෙක්. එක නරියයි එයාලා හිටකෝ වනය. මේ ඔක්කොම එක වචන. මොකද එකකින්ම කියවෙන්නේ එකක් ගැන විතරයි. තේරුණා. හරියට අර කතාවේදී එක නරියෙක් ගැන කියවුන නිසා නරියා වුණා වගේ. ඒක තමයි. දැන් බහුවචන කියන්නේ ඊට වඩා වැඩි ගාණක්. කීපයක්. ගොඩක්. ඒ වගේ. හරි. කතාවේ හිටකෝ අර සතුන්. ගොඩක් ඉන්නේ නැති නේද? ඔව් ගොඩක් හිටියා. එතකොට අර බකමූණගේ ඇස්. ඇස් දෙකක් නෑ. ඔව් ඇස් දෙකක් තිබුණා. පණිවිඩ අරන් ගියේ කුරුල්ලෝ. එක කුරුල්ලෙක් නෙවෙයි. කුරුල්ලෝ. හරි. මේවා තමයි බහුවචන. අන්න හරි. තේරුණා. අර බකමුට ඇස් දෙකක් තිබුණ නිසා ඇස් කියලා බහුවචනයෙන් කිව්වා. දැන් එක ඇහක් ගැන කිව්වනෝ ඇස වෙනවා. නියමයි. අන්න ඒක තමයි කාරණය. ඉතින් මේ එක වචන බහුවචන ભેදය හරියට පාවිච්චි කරන එක අර පැහැදිලි sannivedanayට හරිම වැදගත්. ඇත්ත. නැත්නම් අපි කියන දේ සම්පූර්ණයෙන්ම වර්ධින්න පුළුවන්. අනිත් අයට තීරෙන්නේ වෙන දෙයක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මේ කතා කරපු දේවලින් අපිට පැහැදිලි වෙනවා නාම පද කියන්නේ අපේ භාෂාවේදී අර පුද්ගලයන්, සතුන්, දේවල්, තැන් ඒ වගේම ස්වභාවයන් හඳුන්වන්න පාවිච්චි කරන වචන කියලා. ඒ වගේම අර කියන දේ එකක්ද ගොඩක්ද කියලා හරියටම කියන්න අර එක වචන බහුවචන ભેදය උදව් වෙනවා කියලා තීරුණා. ඔව් ඒක තමයි සාරාංශය. හොඳයි. අවසාන වශයෙන් මෙහෙම දෙයක් ගැන පොඩ්ඩක් හිතන්න ඉඩ තියන්නම්. අර උපමා කතාවේ සත්තු එයාලා හරියට තොරතුරු හොයලා බලන්නේ නැතුව කලබල වුණානේ. ඔව්. ඒ කලබලයට ක්‍රියා කරපු නිසා එයාලගේ ගෙවල් දොරවල්, ඒ කියන්නේ අර වනය අහිමි වුණා. ඒ වගේම භාෂාවේදී අපි මේ නාමපද වගේ වචන විශේෂයෙන්ම අර එක වචනද බහුවචනද කියන එක හරියට තේරුම් ගන්නේ නැතුව පාවිච්චි කළොත් ඒ කියන්නේ දැන් ඒක වචන දාන්න ඕන තැනට බහුවචන දැම්මොත් බහුවචන ඕන තැනට ඒක වචන දැම්මොත් එතකොට මොන වගේ ව්‍යාකූලතා මොන වගේ වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතලා බලන්න වටිනව නේද? ඇත්තටම ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්.